අනේ මේ තමුසේ දන්න මකුල පොඩ්ඩක් ඉන්නවකෝ කියලා මූ ගෑන්ට යන්නලු කී. අඩෝ මාර බෙල්ල. බෙල්ල එක වික්කලු. විශ්වාස කරන විදිය ගැන ආදර්ශමත් කතාවක් තමයි මම අද පුතාලට කියලා දෙන්නේ. හොඳයි. ඉන්නවලු මචං ගමක ටිකක් ජල්බරි බිස්නස් වෙන පොරක්. ඕන එකක් විකුණනේ උන් ඉන්නේ. හරිද? එහෙම එකෙක්. මුගාව හිටියලු බූරුවෙක්. මූට ඕනවලු මේ බූරුවා මචං හෙන්න ගානකට විකුණන්න. මූ කරපු වැඩේ බූරුවගේ පස්ස පැත්තෙන් ඇතුළට දැම්මලු මචං රත්තරන් කාසි. දාලා හරිද? බූරුව වරන් මු ටවුන් එක මැද්දෙන් යනවලු. යනකොට සට ගාලා දැන් අරුව අර බොක දානකොට කාසි වැටෙනවා. කාසිනේ වැටෙන්නේ. රන් කාසි දාන බූරුවෙක් කියන්නේ සෙල්ලම. මිනිස්සු එනවලු මචං ඕ ගාලා මේ බූරුවා ගන්න. මූ ඉතින් එන්නට ඩිමාන්ඩ් කරලා ගානකට බූරුවා වික්කලු. මූ දැන් අතින් දාලා පත්ත පැත්තට දාලා අරන් ගිය කාසිනි කෙනේ මේ වැටෙන්නේ. දැන් ගෙනිච්චට පස්සේ එකෙක් ඇවිල්ලා එන්න ගානක් දීලා බූරුවව ගෙනිච්චලු. අම්මට උඩු. ගෙදර ගියාට පස්සේ අරු ඉතින් වෙනකම් බලා ඉන්නලු මේව කරගෙන. සුපුරුදු විදියට වෙනකම් බලා ඉන්නලු. අරු ඉතින් කාසිනි කිරුණා ඉවරයි. ඉතින් වැඩේ දෙල්නේ. අරුට මචං මාර ආවේශ වෙනවනේ ඉතින් ගෙනිච්ච කාට. ඌ ආවලු මචං මූ හොයාගෙන ආවා. එනකොට මූ නැහැලු ගෙදර. ඒලඳ වකේ ගහන. නෝ ගෑණි දු ඉන්නේ. ගෑණි කිව්වලු මේ මහත්තයා නෑ ගෙදර කලබල වෙන්න එපා. මහත්තයා නෑ ගෙදර. පොඩ්ඩක් ඉන්න අපි මහත්තයාව ගෙන්න ගමු. කියලා මේ ගෙදර බල්ලෙක් ඉන්නවලු. ඒ බල්ලට කිව්වලු ගිහිලා මහත්තයා එක්ක හොයාගෙන වරින් කියලා. බල්ලා ගියාලු මචං. පැය භාගයකට විතර පස්සේ බල්ලා වෙලෙව්වාම මිනිහා එනවලු බල්ලත් එක්ක. ඒ කියන්නේ ඒක වගේ බල්ලෝ දෙන්නෙක් ඉන්නවලු. අරු වෙලෙව්වාම මිනිහා එනවලු පැය භාගයකින් අනිත් බල්ලා අරගෙන. දැන් අර ආපු උන්ට අර බූරුවගේ කේස් එක අමතක වෙලා මේ කවුද බල්ලගේ? අඩෝ මාර බල්ලේ. හරිද? ගිහින් පණිවිඩය කියලා එක්කන් එනවා කියන්නේ. හරිද? බූරුවගේ කේස් එක යට ගිහලා බල්ලා වික්කලු. දැන් අර කේස් එක අමතකයිලු. අර මාර බල්ලෙක් නෙමු. ඈ? අර මේ බල්ලව විකුණනවා. මේ කියලා අහනවා. ඊට පාර මේ කියලා ඔන්න දැන් ඒ ඩීල් එක ක්ලෝස් කරාලු. අර බූරුවා වික්කේ කාටම බල්ලවත් වික්කලු. මචං මේ බල්ලව අරන් ගියාලු. අරන් ගිහලා අර බල්ලා ගෙනිච්ච එකයි ඉන්නේ. ගෑණි හොර තමුසේ ඔය දෝයි මේ දැන් මේ බූරුවාගේ ප්‍රශ්නේ විසඳන්න කියලා බල්ලෙක් අරන් ඇවිල්ලා තින්නේ මේ. තමුසේලත් පිස්සු නෑ එහෙම කතා කරන්න එපා. හරි? මේ මාර බල්ලෙක් මූ. හරි? බලන්නකො කියලා මම බල්ලට එළියට දාලා පයින්යක් ගාලා ගෝලු පුතා හොයන් වරෙන් කියලා. බල්ලා ගියා බෝලු. බල්ලා නෑ. ඊට දැන් ගෙදර ඉන්නක් බෑ. කියලා ඒකදී ගෑණි වයින් හැටි දන්නෝ. හිතන්නකෝ දැන්. ඒ පාර මම දැන් බැරිම තැන තව ගමේ උන් චන්දිතිකුත් අරගෙන ආයෙ ගියාලු අරුගේ ගෙදර. මූ නැහැලු ගෙදර. ගෑණි ඉන්නවලු. ගෑණි කොල්ල පොඩ්ඩක් ඉන්න විනාඩි 5න් එයි. පොඩ්ඩක් ඉන්න කියලා. ඌ එනවලු විනාඩි 5කින් දැන් අරුන් ටික ඉද්දි. එනකොට මරුන් දැන් මූට බයින්න පටන් ගන්නකොටම පොඩ්ඩක් ඉන්නකෝ මහත්තුරු පොඩ්ඩක් ඉන්නකෝ ඊට කලින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න. ඈ ගෑණි මේ මිනිස්සු ටික මෙතන ඇවිල්ලා මෙච්චර වෙලාවක් මං එනකන් ඔබ තේ එකක්වත් දුන්නේ නැහැ මුන්ට. ඈ ආගන්තුක සත්කාරයක් දන්නේ නැහැ මිනිහෙක් ගෙදරට ආවා. පාර බැල්ලි කියලා මචං ඉනේ තිබ්බලු පිහියක් ඇන්නලු ගෑණිට. මට ඇන්නව ගෑණි මෙතන ලේ පෙරාගෙන වැටුණා. මැරලා වැටුණලු. ඒකත් ඩ්‍රාමා එකක්. ඒ කියන්නේ ගෑණි මචං මෙතන ඉන්ක් එකක් තියාගෙනලු ඉන්නේ. මූ ඒකටලු අයින්නේ. ගෑණි දැන් මැරලා වැටුණා.
දැන් අර ආපු එවුන් ප්‍රශ්නේ අමතකයි. තමුසේ ඔයි මේ මෙච්චර පොඩි දෙයකට මේ ගෑණියෝ මරන්න. තමුසේ මහා පුදුම මිනිහෙන්නේ. හරි කතා බහ කරලා විසඳ ගන්න පුළුවන්. දැන් බලලෝක අපිත් මේවට සාක්ෂි දෙන්න එපා. එන මිනිමරුමන්නේ මෙතන දැන්. නෑ මහත්තුරු එහෙම කියනවා නම් අපි මේ ප්‍රශ්නේ විසඳගමු කියලා මූ සාක්කුවෙන් ගත්තලු බෙල් එක. හරිද අරගෙන තලන් ගාලා බෙල් එක හෙල්ලුවලු මචං. විනාඩි 5ක් විතර ගෑණි. මේ ඊයාට ගෑණි නැගිට්ටලු මචං. අඩෝ මාර බෙල් එක. බෙල්ල කන්නේ මේක හරිච්චෙවුන් නැගිටින්න මුලා කිට්ටෝනවා කියන්නේ. හරි. බෙල්ල එක වික්කලු. ඊට පස්සේ මූ දැන් අරුවා ආයේ බෙල්ල කරා කියලාද කියා. කෑණි බයිනවලු. පාලු යන්න. ඒ පාර මොකද්ද ඔය මේ බෙල්ල එකක් කරා ගිහලා තියෙන්නේ. අනේ මේ තමුසේ දන්න මගුල පොඩ්ඩක් ඉන්නවකෝ කියලා මූ ගෑන්ට යන්නලු කී. හරිද? බෙල්ල එක දාලා නෝරිසාල්ට. හරිද? දැන් ඉවරයිනේ වැඩි කේස්නේ හිරේනේ. තාම කේස්නේ ඉතින්. මූට දැන් ඉතින් නෝ ඔප්ෂන් නේ. මේ පාරණ හරියන්නේ මුගේ ඇට තලනවා කියලා හිතලා සෙට් එක වරගෙන ගිහිල්ලා කිසිම කතාවක් නැහැලු. අල්ලගත්ත ගමන් මුව ගෝණිය දාලා ගෝණියක දාලා ගැට ගැහුවා. ගෝණියක දාලා ගැට ගහලා මූදර දාන්න අරයි යනවලු මුව. දෙන්න උඹට ගියා. දෙන්නත් ඔක දැන් මාව තුන් පාර රැවට්ටුවා ගෑනිත් මැරුවා. එන මුව අරයි යනවලු මූදට දාන්න පයි. තුරයිලු ඉතින්. යනකොට මචං උන්ට මගේ යනකොට එන මහන්සිරු දැන් මුව කරේ තියන් ගිහිල්ලා මුන් කරපු වැඩේ අර ගෝණිය පාරයි ගහකට හේතු කරලා එතන තියෙන කඩේකට ගියාලු තේ එකක් බොන්න. මූ ඉන්නවලු ගෝණිය ඇතුලේ. පාරේ යන එකෙක් දැක්කලු ගෝණිය ඇතුලේ කවුද එකෙක් දඟලනවා. ඌ දන්නේ නැහැ අගම් මුලා. ඌ ගෝණිය ළඟට ගිහිල්ලා බැලුවාම මිනිහෙක් ඉන්නවා වගේ බේරින්ද ලෙහලා බැලුවා. තමුසේ මොකද ඔය ගෝණියක් ඇතුලේ කරන්නේ? අනේ අයියේ බලන්නකෝ. මම ගමේ මම ලව් කරන ලස්සන කෙල්ලෙක් ඉන්නවා. අපේ මේ නෑදෑයෝ ටික මට ඒ කෙල්ලව බඳින්න දෙන්නේ හරි. මේ අපේ තාත්තා මේ අහවල් කියලා එන සල්ලිකාරයෙක්ගේ නමක් කියලා මේ අර අල්ලපු රටේ ඉන්න මේ සිටුවරයාගේ දුවට බන්දන්න මාව බලෙන් අරයි යනවා. මං කැමති නෑ ඒ කසාදෙට මුන් මේ මගේ අතපය ගැට ගහලා ගෙනියනවා. මං ඒ ගෑණියව දැකලත් නෑ. ඒ ගෑණි මාව දැකලත් නෑ. මට ඕනේ නෑ. මට ඕනේ නෑ. මට ඕනේ සිරියලා තමගේ අයියා කැමති නෑ යන්න කිව්වලු. අර ආපේ කා ඉන්නේ. ඌ මචං බැටළු රංචුවක් දක්කගෙනලු ආවේ. හරිද? අයියා එහෙනම් මේකට බහින්න කියලා අරුව ගෝණියට දාලා ගැට ගහලා අරුව බැටළු රංචුවක් තරම් ගෙදර ගියා. හරිද? දැන් මූ ගෙදර ගිහිල්ලා අරුන් ගිහිල්ලා අරුව මූදට විසි කරලා ආපහු එනකොට මූ ඉන්නවලු එන බැටළු රංචුවක් එක්ක ගෙදර. හරිද? මාර ගෙවියන්නේ. මොකක්ද ඔයි මේ උනේ? තමුසේ කොහමද ඔයි මේ අපි එන්නත් කලින් නිකනුන්නේ මේ බැටල් රංජුවකුත් එක්ක ගෙදර ඇවිල්ලානේ. කොහොමද ආයේ? අයියලා දන්නේ නැහනේ. අයියලා මාව මූදට විසි කරාට පස්සේ මේ මූදෙන් සුරංගනාවියක් ඇවිල්ලා හරි මම මේ අනේ මේ මාත් එක්ක මෙහෙම මට ආදරේ හිතිලා බැටල් රංජුවකුත් දීලා මාව ගෙදර එව්වනේ කියලා කිව්වා. අඩෝ මාර chance එක. හරි කියලා මූ එක්ක ඩීල් එකක් දාගත්තා. මූ දවසකට එකා ගාඩ කියලා මූදට දානවා.